ඔයාලට අද පෙන්වන්න යන්නේ විශේෂ දෙයක්. මගේ මෑම් ෆේස්සේ ආරම්භ කරපු දවසේ ඉඳලා මගෙත් එක්ක හිටපු කස්ටමර් කෙනෙක්ට අද එයාගේ බර්ත්ඩේ එක. ඉතින් ඇත්තටම එයා දන්නේ එයා සර්ප්‍රයිස් වෙන්න තමයි යන්නේ මෙහි. එයාට ලස්සන ෆ්‍රොක් එකක් මම හදලා තියෙනවා. එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඉතින් ඔයාලට මම මේ ෆ්‍රොක් එක තමයි දැන් මේ පෙන්වන්න යන්නේ. බලන්න ලස්සනයිද කියලා. ඔන්න ඉතින් මෙන්න මේ ලස්සන කේක් එකක් අරගෙන මං ගියා එයා ජොබ් එක කරන තැනට එයාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් මේ හැමදේම arrange කරේ එයාගේ ජීවිතේ විශේෂම කෙනෙක්. ඇත්තටම එයා සර්ප්‍රයිස් වුණා මේ මම අරගෙන යනකොට. කේක් එක බලන්න ඇත්තටම ලස්සනයි. මේ කේක් එක හදලා දුන්න page එක මම ඔයාලට උඩින් tag කරන්නම්. ඇත්තටම බලන්නකෝ. ඉතින් ඇත්තටම එයා සර්ප්‍රයිස් වුණා. හිතුවේවත් නැහැ මේ මම මේ වගේ දෙයක් කළයි කියන. මොකද මම මීට කලින් මේ වගේ දේවල් කරලා නැහැ. නමුත් මේ එයාගේ ඒ විශේෂ කෙනාගේ ඉල්ලීමට තමයි මම මේක අරගෙන ගියේ. මොකද එයා ගොඩක් දුර ප්‍රදේශයක තමයි ඉන්නේ. ඉතින් ඇත්තට මෙයා ගොඩාක් සතුටු වුණා. බලන්න එයාගේ සතුට එයාගේ මූණෙන් පේනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. ඉතින් ඔයාලට මේ පේන්නේ රිසීවර්ෂන් එකෙන් කරපු ලස්සන ෆ්‍රොක් දෙකක්. එයාගේ විශේෂම කෙනා වෙනුවෙන් එයා තමයි මට arrange කරලා දුන්නේ. එයාට ලස්සන ෆ්‍රොක් දෙකක් කරලා දෙන්න කියලා. ඉතින් මේ ෆ්‍රොක් දෙක බලන්න ලස්සනයිද කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. ගිහින් එන්න ළමයි.